සුබ දවසක් ඒවා විශේෂ පණිවිඩයක් ඔන්මැස්ඩීටි අගතියටපත් වූවන්ට විශේෂ පණිවිඩයක් තියෙනවා කියන්න. එකක් තමයි මේ දැන් මේ ගත වෙන්නේ අවුරුදු දෙකට ඔන්මැස්ඩීටි ආසන්න කාලයක්. සමහරුන්ගේ අවුරුදු දෙක ඉවරයි. හැබැයි ඔයාලට මම ඉල්ලා සිටිනවා අවුරුදු Taman සල්ලි දීලා රිසිට් තියනවා හෝ නැතුව ඔප්පු කරගන්න පුළුවන් අවුරුදු දෙකකට අඩුයි නම් ඔබ අනිවාර්යයෙන්ම දැන් සිවිල් නඩුවක් දාන්න. ඔබට සිවිල් නඩුව ඉදිරියට කරනවද නැද්ද කියන එක පස්සේ තීරණය කරන්න. සිවිල් නඩුවක් දාන්න. මොකද සමහර විට සිවිල් නඩුවෙන් මේ මුදල් දෙනවා කියන එක මේවා කරන්නත් පුළුවන්. ඒ හින්දා අපි ඒ වගේම මොකද අවුරුදු දෙක පැන්නට පස්සේ බෑ. සිවිල් නඩු දාන්න බෑ. ඉතින් ඒ හින්දා අපි කියනවා අවුරුදු දෙකකට තමන්ගේ සල්ලි දීලා ඉන්නවා නම් කවුරු හරි දෙකක් ඇතුලේ කරුණාකරලා සිවිල් නඩුවක් දාන්න. අපි ඉදිරියේදී අගතියටපත් වූවන් වෙනුවෙන් යම්කිසි ක්‍රමවේදයකට අපෙත් එක්ක එතෙක් මෙතෙක් කල් අපෙත් එක්ක හිටපු අයට ඊටාම අඩු ගානකට අපි සිවිල් නඩුවක් දාන්න අපේ ලෝයර්ස්ලා අපිට කැමති වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මම කියනවා ඔබ තවමත් බලාගෙන ඉන්න එපා. ඔබ අවුරුදු දෙක පහු වෙනකන් ඉන්න එපා. එහෙම වුණොත් පොලිසියෙන් තමයි නඩු දාන්න වෙන්නේ. එතකොට තමන්ගේ සියලු මුදල් ගන්න පුළුවන් වෙයිද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද අනිවාර්යයෙන්ම තමන්ගේ සියලු මුදල් ගන්න පුළුවන්. තමන්ගේ සල්ලි දුන්න ලීඩට ඔප්පු කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සිවිල් නඩු දාන්න. අවුරුදු දෙකක් තමන්ගේ තියෙන ඔප්පු කරගන්න පුළුවන් සාධක අවුරුදු දෙකක් සල්ලි අරගෙන ඇතුළත. ඒක කියනවා. ඒ වගේම දැන් මහ බැංකුව මේ ඔක්කොම හොර වැඩ ටික කරලා මහ බැංකුව නිහඬව ඉන්න හදනවා. නමුත් මහ බැංකුවට අපි නිහඬව ඉන්න දෙන්නේ නැහැ. ඒ වගේම දැන් මේ වෙනකොට ගමින් ගමට රටින් රටට සියලුම දෙනා එකමුතු වෙන සේයාවක් අපිට පේනවා. අගතියටපත් වූවන් වෙනදට වඩා උද්‍යෝගී සමගිය එහෙම තියෙනවා. ඒ වගේම මම ඔබට දැනුම් දෙනවා මේ පේජ් එකක් තියෙනවා. ඔබට ඔබේ නායකයා සැඟවිලා ඉන්නවා නම් අන්න ඒක අල්ලලා දෙන එහෙම නැත්නම් ඒක ප්‍රසිද්ධ කරන එයාගේ තොරතුරු දැනගන්න පුළුවන් පේජ් එකක් තියෙනවා. මම මේකේ ලින්ක් එක දාන්නම් මේ කමෙන්ට් එක. ඔබ ඒක ෆලෝ කරන්න. මොකද ඔබගේ ලීඩර් ඉන්නවා නම් හැංගිලා නැත්නම් ලීඩර් ඉන්නවා නම් ඔබ අපේ ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකට ඇඩ් වෙන්න. ඒ ගෲප් එකේ සියලුම ඔබේ හැංගිලා ඉන්න ඔබේ මුදල් අරගත්ත ඔබව අනාථ කරපු ලීඩර්ගේ ෆොටෝස් ටික සහ විස්තර ඔබ දන්න ටික ෂෙයා කරන්න. ඒක අන්තර්ජාලයට මුදා හැරලා ඔබට ඒ තොරතුරු ඔබට ලබා දෙනවා සිවිල් නඩු දාන්න සහ ඉදිරි නඩු කටයුතු වලට. ඉදිරියේදී ඔබ සල්ලි ගන්නව නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ලීඩර්ත් එක්ක මේක ලීඩර්ව දැනගන්න ඕන කවුද කියලා. ඒ හින්දා හොඳට මතක තියාගන්න. අපේ ටීම් එකක් මේ ගෲප් එක මේ පේජ් එක ෆලෝ කරනවා ඔන්මැස්ඩීටි හොරු කියලා. පිරමිඩ හොරු කියන ගෲප් එක ෆලෝ කරන්න, පේජ් එක ෆලෝ කරන්න. මම ලින්ක් එක දානවා පල්ලෙහා කමෙන්ට් එකෙන්. අනිවාර්යයෙන්ම මේක කරොත් ඔබට ඔබේ ලීඩර්ව හොයාගන්න පුළුවන්. ඒ ගෲප් එක ෆලෝ කරලා තියන්න. සියලුම ලංකාවේ හිටපු ලීඩර්ස්ලාගේ ෆොටෝ සහ ජාතකය පවා ඒකේ ඔන්න පළ කරනවා. ඔබට ඔබේ මුදල් ගන්න ලේසි වෙන්න. ඒක දැන් අපේ ඒ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ගෲප් එකේ ලින්ක් එක දාන්න. ඔබ අගතියටපත් වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපේ ගෲප් එකට ඇඩ් වෙන්න. WhatsApp group එකට ඇඩ් වෙලා ඔබේ නායකයා අතුරුදහන් වෙලා නම් හොයාගන්න. තවත් ඔබේ නායකයා තවත් මිනිස්සු අනාථ කරලා තියෙනවා නම් ඒකත් හොයාගන්න. මේ පිරමිඩ හොරු කියන පේජ් එකට කමෙන්ට් කරලා ලයික් කරලා ෆලෝ කරලා ඒකට එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මොකද දැවන්ත විදියට යනවා සියලුම හොරුන්ගේ ෆොටෝස් සහ වීඩියෝස් ඒකේ යනවා. ඒ හින්දා ඔබට ආරාධනා කරනවා ඔබේ හොරත් සමාජලාට මෙතන ඉන්න පුළුවන්. ඔබ හොයන හොරා, ඔබෙන් සල්ලි ගත්ත හොරා හැංගිලා හිටියට මේකේ ඉන්න පුළුවන්. මේකේ ඉන්න තැන දැනගන්න පුළුවන්. ඒ හින්දා ඔබට ආරාධනා කරනවා ඔන්න වැඩපිළිවෙලක් ආරම්භ කරා. අන්න ඒකේ මේ එක දාලා තිනවා. අනිවාර්යෙන් හැමෝම එකතු වෙන්න ඒ ගෲප් එකට සහ පේජ් එකට මේ සටන ඉදිරියට ගෙන යන්න. එවනම් ඔබ අනිවාර්යයෙන්ම සිවිල් නඩු දාන්න. අප්‍රේල් 2 අනිවාර්යයෙන්ම අධිකරණය ගාවට එන්න දැවැන්ත වැඩසටහනක් කරනවා මුදල් ලබා ගන්න. අප්‍රේල් 2 අධිකරණ භූමිය ඉදිරිපිටට එන්න. අපේ නිහඬ විරෝධතාවය අනිවාර්යයෙන්ම තියෙනවා. මෙදා දහස් ගානකින් අපි ඒක විරෝධතාවය මේව කරනවා. අපි වෙනුවෙන් ලොකු වැඩ කොටසක් අධිකරණ ක්‍රියාවලිය තුල සිද්ධ වෙනවා. ඒ හින්දා ඔබ ආරාධනා කරනවා එන්න. අප්‍රේල් 2 තමයි මේ ඔන්මැස්ඩීටි නඩුව තියෙන්නේ. ඒ වගේම එන්න මේ ගෲප් වලට දැන් මේ වැඩේ පටන් ගන්න එකමුතුව. සියලුම දෙනාට සුබ දවසක්.